හරි මේ හරිද හරි තංගච්චෝගේ සෝරි තමයි කැතකුයි යහපත පිරුණු ලස්සන දවසක් වේවා. ඔන්න අද අපි චූටි පුතාගේ නර්සරි එකේ අවුරුදු උත්සවයට යන්නයි මේ ලෑස්ති වෙන්නේ. අප චූටි පුතා නර්සරි එකේ LKG ක්ලාස් එකේ තමයි ඉන්නේ. ඉතින් එයාලට ටැමිල් ගයක් තමයි අපි හැදුවේ. ඉතින් සිංහල ගෙදරකුත් හැදුවා. ඉතින් මේවා හැම දෙයක්ම ලස්සනට පිළියෙල කරේ අම්මලා තාත්තලාම තමයි. ඉතින් මේ විදිහට හදලා හරි ලස්සනට අද අවුරුදු උත්සවයේ තියන්නයි මේ ලෑස්ති වෙන්නේ. මට අද දවස හරිම විශේෂයි. මොකද මගේ චූටි පුතා ගෙදරදී නටනවා සින්දු කියනවා තමයි. හැබැයි පිරිසක් ඉස්සරහා ඉදිරිපත් කිරීමක් කරන්නේ ඔන්න අද. ඒක නිසාම මට අද හරිම විශේෂයි. දැන් එයා නර්සරි ගියාට අඬන්නෙත් නෑ. ගොඩක් සතුටින් තමයි ඉන්නේ. ටීචර්ස්ලා අවුරුදු උත්සවයේ උදේම පටන් ගත්තා. මොකද මේ දවස්වල අවුව වැඩිනේ. චූටි පැටවන්ට අවුව ඉන්න බැරි නිසා ඉක්මනට ඉවර කරන්න ඕන නිසා ගොඩක් තරඟක් තිබ්බා. මම ඉතින් හැමදේම දැම්මේ නෑ හැමෝනත් වලට බෝරින් වෙන නිසා. ඉතින් ඔන්න අපි ඇවිල්ලා ගෙදර ඊට පස්සේ කාලා හැම ටිකක් නිදාගත්තා. ඔන්න දැන් තමයි අපි ඇහැරියේ. ඔයාට දැන් අද ඉඳන් නිවාඩු. හරිද? ටීචර් වාට නිවාඩු දුන්නා. ඔයා නිවාඩු අරගෙන ආවද? ඔව්. කොහොද දැන් නිවාඩු? බෑග් එකේ දාගෙන ආවද? ඔව්. කොහෙන් දුන්නේ ඔයාට නිවාඩු? ටීචර් කොහමද නිවාඩු දුන්නේ? කාඩ් එකක් තියෙන එකෙන් දැම්මා. ටීචර් දැම්මද? බෑග් එකට? ඔව්. එහෙනම් බලමු. ඒක නිවාඩු ටික ලියලා තියෙන්නේ. විනෝ කියලා ලියලා තියෙනවා. ආයේ නිවාඩු කියලා ලියලා තියෙනවා. මෙතන තියෙන්නේ. මෙහෙම ලියලා තියෙනවද? හොඳයිනේ. අපිට අද ඇවිල්ලා තියෙන ඕඩර්ස් ටික පැක් කරන ගමනුයි මේ හස්බන්ඩ් ඉන්නේ. ඉතින් ගොඩක් අය කියනවා මං එවන ඕඩර්ස් වල පැකින් එක ගොඩාක් හොඳයි කියලා. හරිම සේෆ් විදියට බඩු ටික එවනවා කියලා ගොඩක් අය මට කියලා තියෙනවා. ඉතින් ඒකේ ගෞරවය දෙන්න ඕනේ මෙන්න මෙයාට. මෙයා තමයි පැකින් වැඩේ බලන්නේ. ඉතින් අපේ මේ පුංචි ව්‍යාපාරය ඇතුලේ අපි හැම වෙලාවෙම හිතනවා අපේ කස්ටමර්ට බඩු ටික යවනකොට ගොඩක් සේෆ් විදියට යවන්න ඕනි කියලා. මොකද එයා අපිට සල්ලි දීලා බඩු ගන්නකොට එයාට හරි ලස්සනට පිළිවෙලට බඩු ටික යවුවොත් කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැතුව එයා ඒක හරි ආදරෙන් පිළිගන්නවා. ඒකම අපිට ලොකු ආශිර්වාදයක් වෙනවා. මොකද එයාගේ හිත චුට්ටක්වත් කැඩෙන්නේ නැති නිසා. ඉතින් ඔන්න ඔයත් චූටි හරි ව්‍යාපාරයක් කරනවා නම් අනිවාර්යයෙන්ම කස්ටමර් පැත්තෙන් හිතන්න බලන්න පුරුදු වෙන්න. එහෙම වුණාම ඔයා දන්නේම නැතුව ඔයාගේ ව්‍යාපාරය දියුණු කරගන්න පුළුවන්. ඔන්න බලන්නකො මගේ ගෙට වෙලා තියෙන දේ හොඳටම හැඩි වෙලායි තියෙන්නේ. මොකද අපේ උදේ අස් කරන්නේවත් නැතුවනේ ගියේ. මට ඉතින් මොන වැඩේ කරත් මගේ ගේ පිළිවෙලට පිරිසිදුව තිබ්බේ නැත්තම් මට ඇත්තටම හිතේ නිදහසේ කිසිම වැඩක් කරගන්න බෑ. ඉතින් මේ වැඩ කොහොමද පටන් ගන්නෙ? කොතනින්ද පටන් ගන්නෙ කියලා දැන් මං හිත ඉන්නේ. උදේම වැඩ ටික කරගත්තේ නැත්තම් ඇත්තටම දවසේ භාගයක් ගියපුවම අමාරුයි. ඉතින් මේ අද ගොඩාක් අපි අවුෙත් හිටියා හොඳටම. මම දැන් හදන්නේ ෆේස් පැක් එකක් දාගෙන මගේ ගෙදර වැඩ ටික කරගන්න. නැත්තම් පස්සේ කරන්න හිටියොත් ඒකත් බැරි වෙනවා. ඒක නිසා අද ටිකක් අවුෙත් හිටියානේ. ඒක නිසා මම හිතුවා ෆේස් පැක් එකක් දාගන්න ඕනේ කියලා.
මූණ හොදගෙන එන්නම් ඉස්සෙල්ලාම. ඊට පස්සේ අපි ෆේස් පැක් එක දාගමු. මම ක්ලෙන්සර් කරා. ක්ලෙන්සර් විතරයි කරේ. ස්ක්‍රබ් කරේ නෑ. ස්ක්‍රබ් කරේ නෑ. මම දැන් වෙලාත් නෑනේ ගොඩාක් ඒවා කරන්න. ඉතින් ඒක නිසා මම මෙහෙම ෆේස් පැක් එක දාගන්නවා. අම්ම කෙනෙක් කියන්නේ ගොඩාක් වැඩ තියෙන කෙනෙක්. ඉතින් ජොබ් එකකට ගියත් ගෙදර හිටියත් බිස්නස් එකක් කරත් එයාට තියෙන වැඩ කන්දරාව කියලා නෙම කරන්න බෑ. ඉතින් ඒ වෙලාවට තමන්ව තමන්ට අමතක වෙනවා. මොකද මේ වැඩත් එක්ක අපි බිසි වුණාම. ඉතින් ඒ වුණාට අපි ඉස්සල්ලාම අපිට ආදරය කරත් තමයි අනිත් අයට ආදරය කරන්න හිතෙන්නේ. අපි ලස්සනට හිටියොත් තමයි තවත් කෙනෙක් දිහා අපිට හරි සුන්දර විදිහට බලන්න පුළුවන්. ඒ වගේම අපේ පර්සනැලිටි එක දිහා බලලා අපිටම සතුටු වෙන්න පුළුවන් වෙන්නේ අපි ඒ විදිහට හරි ලස්සනට හිටියාම. ඉතින් ඒක නිසා කවදාවත් කිසිම හේතුවක් නිසා තමන්ව අමතක කරගන්න එපා. එහෙම වුණොත් ඔයාට ජීවිතේ ගත කරනකොට ගොඩාක් වෙහෙසකාරී බවක් දැනෙනවා. ඉතින් තමන් වෙනුවෙන් මොනවා හරි කරලා ඒ ගැන සතුටු වෙනවා නම් ඇත්තට මේක වචනෙන් කියන්න බෑ. මිලට ගන්න බැරි දෙයක් තමයි ඒ. ඒ වගේම චූටි හරි වෙලාවක් තමන් වෙනුවෙන් වෙන් කරද්දී ඒක ගොඩක් ඵලදායී දෙයක් විදිහට වෙන් කරන්න. ගොඩක් වෙලාවට කාන්තාවන් මැරි කරන්න ඉස්සෙල්ලා තමයි ගොඩාක් ලස්සනට ඉන්නේ. තමන් ගැන ගොඩක් හිතන්නේ. ඉතින් ඊට පස්සේ මැරි කරන්නේ ඒ ලස්සන දිහා දැකලා ඒකට කැමති වුණු පුද්ගලයෙක්. හැබැයි ඊට පස්සේ බබාලා හම්බුනාම මැරි කරලා අවුරුදු ගාණක් ගියාට පස්සේ අපි අපිව අමතක කරනවා නම් අර අපිව මැරි කරපු කෙනා අපිත් එක්ක ජීවත් වෙන්න ආසාවෙන් ඉන්න කෙනාට අපිව කොහොම දැනෙනවද? ඔයාලා ඒක චුට්ටක්වත් හිතුවද? ඉතින් එහෙම නොවුනාම තව ප්‍රශ්න ගොඩාක් එනවා. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම කාන්තාවක් වුණාම අපි අනිත් හැමදේම බලනවා තමයි. හැමදේම කරලා අපිට වෙලාවක් නැහැ තමයි. හැබැයි අනිවාර්යෙන් ලැබෙන පුංචි වෙලාව හරි අපි වෙනුවෙන් වැදගත් දෙයකට යොමු කරන්න ඕනේ. දහසක් දේවල් දහසක් ප්‍රශ්න ඔයාට ඇති. හැබැයි ඔයා ගැන ඔයා හිතන්න චුට්ට හරි පටන් ගන්න ඕනේ. එහෙම නොවුනොත් ඉස්සරහට එන ලොකු ප්‍රශ්න වලට අපිට මුහුණ දෙන්න බැරි වෙනවා. අන්තිමේට මේ පුංචි දේවල් නිසා ලොකු ප්‍රශ්න ගෙවල් වල ඇති වෙනවා. ඉතින් ඒක නිසා ඔන්න මේ අවුරුද්දේ නම් අනිවාර්යෙන් තමන් ගැන හිතන්න, තමන් ලස්සනට ඉන්න ඕනේ කියලා නිතර හිතන්න. එහෙම හිතුවාම නිකන් ඉබේම අපිට අපි වෙනුවෙන් වෙන් කරගන්න කාලයක් හම්බ වෙනවා. අපි හිතන්නේ නැතුව ඒ ගැන සැලකිලිමත් නැතුව ඉන්නකොට තමයි අපිට වෙලාවක් නැති වෙන්නේ. ගොඩක් වෙලාවට හැමෝම වගේ චෝදනා කරනවා මැරි කරාට පස්සේ ආදරේ අඩු වෙනවා කියලා. ඉතින් ඒ වුණාට චුට්ටක්වත් හිතන්නේ තමන්ගේ පැත්තෙන් තමන් මොනවා හරි වැරද්දක් කරාද කියලා. ඉතින් මේ ලස්සන කියන්නේ අපිට ආදරේ හැමදාම ලැබෙන එක දෙයක්. ඉතින් ඒක නිසා තමන් ගැන හිතලා තමන් චුට්ට ලස්සන වෙන්න බලන්න. ඉස්සර තරුණ කාලේ හිටියා වගේ ලස්සනට පිළිවෙලට ඉන්න බලන්න. ළමයි කී දෙනෙක් හිටියත් ඔයා කොච්චර ගෙදර වැඩ කරත් ඔයා වැඩට ගිහින් කොච්චර මහන්සිලා ගෙදර ආවත් ලස්සනට අඳින්න. ඒ වගේම ලස්සනට පිරිසුදුව ඉන්න බලන්න. එහෙම වුණොත් විතරයි ඔයාට නැති වෙලා තියෙන ආකර්ෂණේ ආපහු දිනා ගන්න පුළුවන්. ඉතින් ඔයා මොන වැඩේ කරත් ඔය නිකන් ඉන්න වෙලාවට මේ මං කිව්ව දේ ගැන චුට්ටක් හිතලා බලන්නකෝ. ඔන්න හරි වැඩ තියලා. නැත්නම් ඔය වැඩේ කරගන්න වෙන්නේ නැහැ මට. ඒකයි මම දැන් කරේ. මම ඔන්ලයින් ඕඩර් එකක් දැම්ම එකක් පෙන්නලාම ඉන්නම්. ඉතින් ඔයාලා අවුරුද්දට ඇඳුම් ගත්තාද? මට මේ සැරේ ඇඳුම් ගන්න ෂොප් එකට යන්න බැරි වුණා. ඒක නිසා මම ගොඩක් ඒවා ඔන්ලයින් ඕඩර් කරගත්තා. මේ වගේ ගත්ත ගවුම් දෙකක් තියෙනවා මේකේ. මාට දැන් අද එනකොට ඇවිල්ලා තිබ්බේ මම ඒකින්ද මේ විදිහට කැඩුවා. දැන් ඔයාලට මම පෙන්නන්නම්. මේක හැබැයි එකක් නම් චුට්ටක් විතර ලොකුයි. මම ඇඳලා බැලුවා. මේ මම මෙතන ෆොටෝ එක දාන්නම්. එකක් වෙනස් විදිහේ ගවුම් ටිකක් තිබ්බා. මම එකින්ද ආසහින්ද දෙකක් ඕඩර් කරා. මේ එකක් ඇඳලා පෙන්නන්නම් වෙලාවක.
මෙන්න මේ පේජ් එකෙන් ගත්තේ. මෙන්න මේ ගාම තමයි මේ තියෙන්නේ. ලස්සනයි මේක නම් V කරක් තියෙන්නේ. ඒකෙම තනි පාටක් මේ පින්ක් කලර්. මේක චුට්ටක් විතර මේ ලොකු ගතියක් තියෙන ඒ ගවුම හැටි. ඇත්තේ. පේජ් එක මෙන්න මේක Facebook page එකක්. මගේ චෝටි පැටියා හරිය ආසයි කොමඩු කන්න. ඉතින් ඒක නිසා ඔන්නයට කොමඩු කෑල්ලකුත් දීලා මං හදන්නේ හවසට තේ බොන්න පොඩි කෑමක් හදන්න. සුදු මේක. ඇට අයින් කරගෙන කන්න ඈ. ඇට ටික මේ පැත්තෙන් තියාගන්න. හවසට තේ බොනකොට මොනවා හරි හපන්න දෙයක් අපි හැමෝම හොයනවානේ. ඉතින් ඔන්න අද අපේ ගෙදර විශේෂ දෙයක් නැහැ. ඒක නිසා මම පාන් වලින් පුංචි කෑමක් හදන්න යන්නේ. පෙති පාන් එකක් ගෙන ආපුවාම පාන් එක ගොඩක් නැවුව අපි තියාගන්න ඕනේ. අනිත් එක තමයි අපි ටෝස්ට් කරලා එහෙම කනකොට ඒක හරිය ක්‍රිස්පි විදිහට තියෙනවා නම් තමයි ඒ පාන් එක හරිම රස. ඉතින් ෆ්‍රිජ් එකේ තියලා බලන්නකෝ. ෆ්‍රිජ් එකේ තිබ්බාම පාන් එක ගොඩක් ක්‍රිස්පි ගතියට තියාගන්න පුළුවන්. අර නිකම් පෙති පාන් එක සමහරක් වෙලාවට වේලිලා වගේ යනවනේ. අන්න එහෙම වෙන්නේ නැහැ ෆ්‍රිජ් එකේ තිබ්බාම. මම මේ හදන කෑමට බිත්තර විතරයි ඕනේ. ඉතින් බිත්තරයක් කඩලා ඒකට ලුණු ටිකකුයි ගම්බිරිස් ටිකකුයි දාලා මේ විදිහට පාන් එකේ පොඟව ගන්න ඕනේ. පොඟවගෙන රත් වුණු ෆෑන් එකට තෙල් චුට්ටක් ඉහලා ඊට පස්සේ මේ විදිහට ටෝස්ට් කරගන්නයි තියෙන්නේ. ඇත්තටම මේ කෑම හරිම රසයි. ඉතින් මේ විදිහට හදනකොට තව දේවල් එකතු කරලා මේකේ මිශ්‍රණය ගොඩාක් රසවත් කරගන්න පුළුවන්. ඉතින් අද මම ගොඩාක් සරල විදිහටනේ හැදුවේ. ඒක නිසා මම බිත්තර විතරයි එකතු කරේ. ඉතින් ওই විදිහට තමයි ඔන්න අපි හවස ටී ටයිම් එකට කෑම එකක් හදාගත්තේ. ඉතින් ඔන්න තවත් දවසක ලස්සන අලුත් වීඩියෝ එකක් අරන් එනකම් අදට ගිහින් එන්න. ඔයාලා ආදරෙන් පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනේ.